අපි ඊයේ සම්පස් දැක් කරා එකක් මේක මේ බ්ලොක්ස් එක අලුපු එක ඊට පස්සේ අපි මෙන්න මේ ටයිල්ස් වගේ කැලෙව්වා ඒක අපි පොඩි ලේයර් එකක් විතර දාලා තියෙන ලයින්ස් තුනක් විතර දාන්න ඕනේ වුණාට වෙලාව 2:07යි අපි 2:00 විතර මම හිතන්නේ මේක කන්ක්ලූඩ් කරේ. ඉතින් අපි දැන් මේක උස්සලා බලමු. දැන් මේක මේ අතර නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි බලමු මේ තනි ගලකට ගන්න පුළුවන්ද කියලා ලෝඩ් එක. සම්පූර්ණ තනි ගලකින් අල්ලලා ගන්න පුළුවන්. right. ඒකේ බොන්ඩින් ස්ට්‍රෙන්ත් එක ඒක. අපි මේක බලමු. මේක අපි මේ එළියට පැනලා දින කැලෙන් පොඩ්ඩක් උස්සලා බලමු. ඉන්මයරත් සයන ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. මම හිතන්නේ දෙකෙන් උස්සන්න තරම් මේ හැකියාව තියෙයි කියලා. මොකද මේ ගලේ අතරම බර පල්ලෙහාට එන නිසා. මොකද ඒක මෙකැනිකලි ඒක වැඩ කරන්න විදිහක් නැහැ. ඒච්චර ලෝඩ් එකක් මේකට ගන්න බෑ. එක්කෝ ටයිල් එක කඩලා යන්න ඕනේ. ඉතින් සාමාන්‍ය අපිට බලා ගන්න ඕන මේක ඉතින් එයාට ඒක ගන්න පුළුවන්. ඒ වුණාට මම මෙතනින් සපෝට් එකක් දෙන්න ඕනේ මේක පැත්තට යන්න නැති වෙන්න. නැත්තම් මේ ගන්න අමාරුයි. but single sided no issue. single side කියන මම මේ right no issue at all. ඉතින් ආයත පෙන්ලා තියෙනවා Zulka Global EPM එක සාර්ථකයි මේ කාර්යයට හරි විදිහට භාවිත කරනවා නම් ඒක ප්‍රොෆෙෂනල් කරන කෙනෙක් කරනවා වගේ නෙමෙයි මම කරපු එක. ඒ වුණාට ප්‍රොෆෙෂනල් කෙනෙක්ට මීට වඩා හොඳට මේ මෝටර් එක භාවිත කරලා මේ වැඩේ කරන්න හැකියාව තියෙයි. ඉතින් අපේ මෝටර් එකේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි අනවශ්‍ය මටීරියල් ප්‍රමාණයක් භාවිත නොකර අවම මටීරියල් ප්‍රමාණයකින් වැඩි කාර්යභාරය ප්‍රමාණයක් කර ගැනීම සහ වර්ක් සයිට් එකේ කිලුටු නැතුව වැඩ කරගන්න තියෙන හැකියාව. ඉතින් ඒක තමයි මේකේ ප්‍රධානම මේ අරමුණ අපේ මේ ප්‍රොඩක්ට් එකෙන්. ඉතින් කෝල් කරන්න අපිට අවශ්‍ය විස්තර සඳහා තමන්ට මේ ප්‍රොඩක්ට් එක කොහොමද ගන්න පුළුවන් නේ මේ හැමදේම විස්තර සඳහා අපිට කතා කරන්න. අපි ගැන ඔයගොල්ලෝ දැනුවත් කරන්න ලෑස්තිලා ඉන්නවා. තව ඔයගොල්ලෝගේ අදහස් තියෙනවා නම් අදහස් යෝජනා තියෙනවා නම් ඒක අපිට ෆෝවර්ඩ් කරන්න. බොහොම ස්තුතියි.